Good morning, sir. Good morning. Malli. Yes, sir. අපිට orange juice දෙකයි. Okay, sir. Chips plate එකක් විදියට. Okay, sir. කොහොමද? ආයිබෝන් නගරද බතුමා? අයිබෝන් මල්ලි, තව orange juice එකක් ගේන්න. ඉතින් කොහොමද පොට් එක? තැන නම් වරදක් නෑ. ඇයි මට හදිසියෙම කතා කරේ? ඉස්සෙල්ලම සමා වෙන්න ඕනේ මල්ලි. හරිනම් මං ඇවිල්ලා කතා කරන්න ඕනේ කාරණාවක් මේක. මං හිතුවා හැමදාම එකම තැන නැතුව වෙනස් තැනක සෙට් වෙලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මම මේ හොටෙල් එක ගත්තේ ළඟදී. ඔන්න හාහාපුරා කියලා මගේ මිත්‍රෙක් ඇටියට ඉස්සෙල්ලම මෙතෙන්ට ආවේ චිරන්ත මල්ලි. අදහස නම් ගොඩක් හොඳයි. මගෙත් මේ දවස්වල ඔළුවේ හරියට කරදර. නිදාසේ කොහෙටවත් යන්නවත් වෙලාවක් නැහැ. මල්ලි වගකීම් වලට කොටු වුණාට පස්සේ කොහොම තමයි. හරි. දැන් මොකද්ද කියන්න තියනවා කියපු විශේෂ කාරණේ? මල්ලි ඉන්නේ පෘතුවලෙන්නේ. හදිස්සියක් නැහැනේ. අපි හිමීට කතා කරමු. Ready? මේ වෙලේ සැර දේවල් අමාරු නිසා හොඳයිනේ. ඒව ෂේප්. චිරන්ත මල්ලි මායි එකට වැඩ කරනවට අපේ ඇමෙතුමා බොහෝම කැමතියි. ඇමෙතුමා චිරන්ත මල්ලිගේ හිස්ටරියක් දන්නවනේ. මෙතන එකම පරහකට ඉන්නේ රතු මහත්තයා. මිනිහා ඉන්නේ මාත් එක්ක අවුලේ. මායි චිරන්ත මල්ලි මෙහෙම ඉන්නව දැක්කොත් මිනිහට heart attack හැදෙනවා. රතු මහත්තයා හොඳ මිනිස්සයා. මගේ ඡන්දෙදි මට ෆුල් බකප් එක දුන්නේ රතු මහත්තයා. නැත්තම් අද මෙහෙම චිරන්ත කියලා කෙනෙක් නැහැ. ඒ සේරම හරි මල්ලි. ඒත් කවදාවත් මිනිහා කාටවත් වැඩක් කරලා දුන්නෙත් නැහැ. කාටවත් වැඩක් කරගන්න දුන්නෙත් නැහැ. සරලවම කිව්වොත් මිනිහා වැඩක් කරගත්තෙත් නැහැ. කොච්චර අඩුපාඩු තියුණත් රතු මහත්තයාගේ බොක්ක හොඳයි. එහෙම කියන්න එපා මල්ලි. අපෙත් බොක්ක හොඳයි. හරි. මං එහෙනම් කෙලින්ම කාරණාවට බහින්න. ඔය අලුතෙන් හදන ෆ්ලැට් එකේ කොන්ට්‍රැක්ට් එක මට දෙන්න. අපෝ ඕක කොච්චර හිතන්න දෙයක් නෙවෙයි. ෆ්ලැට් එක බාගෙට හදන්න මත්තල දාන්න නෙවෙයිනේ. අපිත් හැදිලා ගොඩනැගිල්ලත් හරියට හදන ක්‍රමේ මම දන්නවා. ආර්ථික වාසියකුත් තියෙනවා. අනේ කෙල්ලේ අතක ගින්න තු කමුකෝ මට බඩගිනි නැහැ මීනු. උය බොරුනේ උයා උදේට කාලත් නැහැ. මට කන්න පිරියක් නැහැ. ඕම ගියොත් ඔයා ලෙඩ වෙයි. පිස්සු නැතුව කණ්ඩ ළමයෝ.
මම ඔයාලට කරදරයක් කරන්න නෙවෙයි ආවේ. දෙයක් තියෙනවා කියලා යන්න. මගේ හිතට හරි මදි. ඒක කියන්න ආවේ. ප්ලීස් අමිත් පස්සේ කතා කරමු. කියන්න දෙන්න මීනු. කියලා ඉවරයක් කරගන්න දෙන්න. මම ඔයාටයි දිනෙටයි සුබ පතනවා. මම සේරම දන්නවා. දැන දැනත් ඔයාගේ පස්සෙන් ආපු එක මං කරපු වැරද්ද. ප්ලීස් රයිනි. ප්ලීස් මට සමා වෙන්න. මං හිත හදාගෙන ඉන්නේ. අදින් පස්සේ මගෙන් වාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මං වාගේ හොඳ යාළුවෙක් විතරයි. මම යනවා. මං ගිහින් එනවා. අංකලේ මහා අපරාධය. ඒ අහිංසකයාගේ ලේ හොල්ල. අපිට නම් ජීවිතේට ගොඩේමක් නැහැ. ගයක් හදන්න කියලා ණයක් ගත්තා. කරපු වැඩකුත් නැහැ, සල්ලිත් නැහැ. අන්තිමට ණය වුණා විතරයි. අපි දැන් මොකක්ද අම්මේ කරන්නේ? මොනා කරන්නද බං? ඉතින් කලුවරේ ඉමු. මේ මොකද මේ? දෙන්නම මූණු එල්ලගෙන? මූණු එල්ලිලා හරි තියෙන එක ලොකු දෙයක්. තව ටිකක් කළා යනකොට එල්ලිච්ච මූණුවත් පේන එකක් නැහැ. තාත්තේ ලයිට් කපලා ගියා. ටික කපලා ගියා නම් ගෙවලා ගම්මු. මිනිස්සුන්ට නම් ගාණක්වත් නැහැ. කොහෙන්ද මිනිස්සු සල්ලි? ලයිට් බිල විතර 4585ක්. හා. මොන? අරලා බලන්නකෝ. සල්ලි? කාගෙන්ද? පුතන්ඩියා ඉල්ලගත්ත රුපියල් 50000 ආපහු දුන්නා. ඒකනේ මං කිව්වේ. අයියට රුපියල් 50000 කියන සිම්පල් කේස් එකක් කියලා. අනේ වාසනාවක්. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. මේක මේ වෙලාවේ ලැබිච්ච එක කොච්චර දෙයක්ද? දිනිත් ළමයා මොකද කියන්නේ? දිනිත් නංගිව කසාද බඳිනවා. ගෝතමී නෝන අපිට දෙස් තියා ඕවා ටික කාලේ යන්නේ. කොහෙන්ද රයිනි? වැඩ ඇරිලා ආවා. උන් කාමරයට. මොකෝ බං? මාර කේස් එක ජිරන්ත සෙට් එකට පාරවල් බහලා ටිකට් එකට ලෑස්ති වෙනවා. වරෙන් කොයන්? කොහෙද මන්නේ කලබල යන්නේ? අම්මා ඇතුළට ගිහින් දොර වහගන්නකෝ. මම ෂේප් එකේ එන්න. වරෙන්.
බූලා. කොතන ගියද මචං? මෙතන පැකට් 250යි. 250යි. බූලා මම මේ කල්පනා කරේ මචං. තව මේ පොඩි කඩකාරක් ලයින් කරගත්තා නම් කොල්ලෙක් දාලා අපිට බිස්නස් එක කරන්න තිබ්බා. කඩ කෑල්ලක් නෙමෙයි. පේමන්ට් ලෑල්ලක්වත් දාගන්න හම්බෙන්නේ නැහැ බං. අන්න තව ටික දවසක් යනකොට සේරම අයින් කරලා ක්ලීන් කරනවලු. මේක කීයද? එතන 250යි. 250යි. මේකයි බූලා. ලොකෝයට කියලා බං අපිට chance එක ගන්න බැරි නේක නෑ බං. ලොකෝයා තමයි ගලවලා දාන්න ඕඩරේ දීලා තියෙන්නේ. බූලා. අපිට මචං මේ වත්තේ කෙල්ලොණ්ඩයි කොල්ලොණ්ඩයි පොඩි ස්වයං රැකියාවත් හදලා දෙන්න පුළුවන් වෙයි මචං. අපි වැඩේ පටන් ගත්තා. අපි ගෙවල් වලට බඩු ටික ලයින් කරනවා. උන්ව පැකට් කරනවා. අපි දෙගොල්ලම ගොඩ යන වැඩක් බං. අර කඩාන බින්දගෙන මේ පැත්තට එන්නේ මානෙල්ලක් කනේද? මොනේ බං? මේ රටවරන් එච්චර හොඳ නෑ. මොකද මානෙල්ලක් ඊයන්න තිබ්බ ගමනක් අද යන්න වගේ. බ්‍රේක් නැතුව. ඊයේ නෙමෙයි. අපිට මේව ගැන හිතන්න තිබ්බේ මීට ගොඩක් ඉස්සර. අපේ මේ කානේ අපිට බලයි කියලා අපි විශ්වාස කරපු එක තමයි දැන් අපේ බඩට පාර දෙන්නේ. මේවා කැත වැඩ මල්ලි. ඊයේ රෑ මගේ මිනිහට හොඳටම තඩි බහලා. පරවැඩ සේරම කරනකල් හොඳයි. අත්ෙන් අත්තට ඉහළට යනකොට පහළ අතු වල ඉන්න වවුලු අමතක වෙන එක මේ වත්තේ උන්ගේ හැටියක්මයි. උඹලගේ නගරාධිපතිතුමාට ගිහිල්ලා කියාපන්. අපිට මාලිගාව ඕනේ නෑ. කාලේ ඉඳලා ඉන්න එක නැති කරන්න එපා කියලා. මානෙල්ලක්. වැඩක් නෑ බං. වැඩක් නෑ. ලොකෝයාගේ මේ වැඩ හින්දා වත්තේ අපිටත් ප්ලේස් එක නැතු වෙනවා. ලොකු එකෝ ඔය මදයන් නිදාගත්තා. නැගිටපන් ඉතින්. මෙතේ ඒක බිල ඉඳපන්. එලා ගියදම. දැන් 9ට විතර ඇති. හොමිටපන්. මොකද්ද ඔය අතට වෙලා තියෙන්නේ? ඒක මේ පොඩි තුවාලයක් ඒක අවුලන්නේ. මාවලුණු ගෙනියන්න නැතුව ඇත කියපන් පුතේ. මොකද්ද මේ උදේ පාන්දර ඔළුව අවුල් කරන්න හදන්නේ? ඔබේ ඔළුව නෙවෙයි. මේ වයින් අවුල් වෙන්නේ මගේ ඔළුව. ආයෙ කටවා. නගරාධිපතිතුමා ඉන්නවද? ඉන්නවා. එසයි මහත්තයා. මොකෝ මේ පැත්තේ? යන් ගෙට. යන්. නෑ කමන්නේ. ඔබතුමාට විරුද්ධව පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් වෙලා තිබෙනවා. මම පොලිසියට එන්න. යුතුයකමක් විදිහට නගරාධිපතිතුමාට මතක් කරලා යන්න යාවේ. අපි ගිහින් එන්න. හරි හොඳයි. ඒව ෂේප් කිව්ව නේද? ගියාපන්. ඔබ කාටද ඇලුවේ? ඔය ඉතින් අම්මා බොරුවට කලබල වෙනවනේ. එහෙනම් මොකද පොලිසියෙන් ආවේ? මොනව කරන්න ගියා වත්තේ මැට්ට මැදට පයින්නවනේ. උන්ට තේරෙන්නේ නැහැ මම මේව කරන්නේ අකමැත්තෙන් කියලා. මේ පුටුවේ වාඩි වෙලා ඉන්නකම් මේව කරන්න සිද්ධ වෙනවා. අනික මම මේවට බලෙන් පත් වෙලා ගියේ නෑනේ. ඔය හැමෝම මේවට වග කියන්න ඕනේ. අපි ඔබව එතෙන්ට යවුවේ කරපු දේ කරන්න නෙමෙයි. ඔබට ඕන දේ කරන්න. එතෙන්ට ගිහිල්ලා මට ඕන දේවල් කරන්න බෑ අම්මේ. එහෙමනම් ඉතින් දමලා ගහලා දාලා ගෙදරට වෙලා ඉඳපන්. මට පුළුවන් ඔබට තාම කන්න බොන්න දෙන්න. ඒකනේ අමතුමා මං කිව්වේ කොල්ල බොහොම දක්ෂයි කියලා. තමුසේ හරි. මිනිහව පරිස්සම් කරගන්නවා. බොහොම හොඳයි අමතුමා. හැබැයි මේ වෙලේ කොල්ල ගැන පොඩ්ඩක් බලා ගන්න. චිරන්තර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං එක බලා ගන්නම්. අහන්න සන්තෝෂයි අමතුමා අහන්න සන්තෝෂයි. ඔන්න ඔබතුමාට හොඳ වෙන දඩමස් ටිකක් කියවලා ඇති. හරි හරි. එනවකො මේ පැත්තේ වෙලාවක. හොඳයි අමතුමා. මං කොල්ලත් එක්කම ඇවිත් යන්න එන්නම්කෝ.
කාල් මහත්තයා මම චිරන්ත හින්දා ඉවසුවේ. නැත්නම් මං අහුව යවන්නේ එළව. කවුද බං? මොකද මේ උඹ පත්තු වෙලා? වෙලා නැහැ පත්තු කළා කාල් මහත්තයා. පත්තු කළා. ටෙඩි කියපන් මොකද උනේ කියලා. අර චිරන්තගේ පෙට් එක දිනෙත් උඹට පාට් එකක් දැම්මා. උඹ උට පාට් එකක් දැම්මේ නෑනේ. ඉවසුවා කාල් මහත්තයා. ඉවසුවේ නැත්නම් ඉතින් කාල් මහත්තයා දන්නවනේ. මං කාල් මහත්තයාට විතරයි ඔළුව පාත් කරන්නේ. ටෙඩි උඹ කලේ හරිම දේ. ඌට එක දීපන්. චිරන්තයා කැමති නෑ ඌට එන තියනවට. මොනවද උඹට කිව්වේ? කියනවා පොලේ කඩවලින් කොට කපන එක නවත්තන්නයි කියලා. යකෝ. ඔය එහෙමත් කිව්වද? ඒ විතරක් නෙමෙයි කාල් මහත්තයා. තව ගොඩක් දේවල් කිව්වා. ඉවසපන් ටෙඩි ඉවසපන්. නැත්නම් අපි පරාදයි. මානෙලෝ මානෙලෝ හේ පාරුම් බාවේ මට ගහලා යන්නද? හරි ෂෝක් ඇගිනස්සක්කේ. උඹලා ඔහොම තමයි අපිට කරන්න ඕනේ. අනේ කලබල නොවි මං කියන දේ හපන් මානෙලෝ. මොනවා අහන්නද බං ඌ නගරාධිපතිතුමා වුණා කියලා අපිට ඔක්කොම උඹලාටමනේ. අපිට මේ ඊර්ෂ්‍යාවක් නැහැ. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියපන් උඹලගේ නගරාධිපති පුතාට. මං ආවේ උඹත් එක්ක ඔට්ටු අල්ලන්න නෙවෙයි මානෙලෝ. වැරද්දමයි. මේ ඌව සුද්ධ කරන්න ආව ගමනක් නෙවෙයි මේක. මං ආවේ උඹෙන් සමාව ගන්න. ඌ තාම හැදීගෙන එන එකානේ මානෙලෝ. කවුද දන්නේ ඔය ලොකු ලොක්ක ඌගේ ඔළුවට මොනවද දානවද කියලා? ඔළුවට විතරක් නෙමෙයි. බඩත් පුරව ගන්නවයි කියලා අපිට ආරංචි. උඹටත් ඕවා ගිරලා දිරව ගන්න බැරුව යයි යක්කේ. ආවා මෙතන අපේ පිටේ දුණු පටවල්. මොනවද බං අයියා? මොකද බං? තේරුමක් නෑනේ බං. ඔක්කොම ඉරලා ඉවර කරන්න බෑනේ. දැන් කීපොලක නැවතුවාද? මට බලාගෙන ඉන්න බෑ බං. ඌ අපි කරන හොයත වැඩ කරාට අපි තාම ඌ ගැන හිතනවා. කයි මේ අවුල බං? රතු මාත්‍යා කිව්වා හරි බං. චිරන්තයව කාල්කාරයා ෆෝම් කරනවා. බරුට සැරෙන් කතා කරපු එක හොඳයි. දැන් හොඳයි. ගිහිල්ලා මෙලහටත් ගින්න පත්තු කරලා ඇති. නැගපන්. ඔය වැඩේ තේරුම් නැහැ. හරි.